අවුරුද්දට අපේ ගෙදර ආපු නෑදෑයෝ ටික මාව දැකලා අවුරුද්දට අපේ ගෙදර ආපු නෑදෑයෝ ටික මාව දැකලා गाला लगी सी हाँ What? ඒ දෙක කඩිපුරාවුල් අදන සැපටින් ද දාන්න ඕනි කියලා ඇඳට ගියා මధుර අඩේ මధుරෙක් වගේ වගේ වෙලාවකට පිරිමිලමයි හරි පවුවන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගෑල්ලමයි කතා කරන්න ගත්තම මම ගෑල්ලමට මතක නැහැ එයාලා කතා කරන්න ගත්ත පොයින්ට් එක මොකක්ද කියලා. එයාලා කියවගෙන යනවා ගෑල්ලමයි මොනවා කියවත් පිරිමිලමයි උත්තර දෙන්නේ ගෑල්ලමයි කතා කරපු පළවෙනි දේ. දැන් උදාහරණයක් විදිහට ගන්න වෙඩින් එකකට ගියා කියලා හිතන්න ඕන ගෑල්ලමයි කියවන ගන්නවා. බබා මේ මනමාලිකේ අඳුම නම් එච්චර හරි නෑ නේද? අනේ බබා මේ මගේ වෙඩින් එකට නම් බබා වෙන විදිහකට අඳින්න ඕනේ ඈ. බබා යාළුවගේ අම්මා දැක්ක දයිෂෝ මේ මිනිස්සගේ මේකප් එක දැක්කම මම බය වෙනවා. යාළුවගේ තාත්තගේ නම් එච්චර අවුලක් තිබෙන්නේ මල්ලිත් උඩට ලස්සනට ඇඳලා තිබ්බා. ගෑල්ලමයිගෙන ඉතින් කොහොමද විච්චුරුනේ තියෙන්නේ බබා මේ කේක් එක අයියෝ කටේ තියන්න බෑ පැන් රසයි බබා. අනේ මේ අර මේ කෑමක පුරාම තිබ්බ අල කෑලි විතරයි බබා හරියට පරිප්පු තිබ්බෙත් නෑ චිකන් කෑලි වල පොඩි ඒ අස බබා මගේ සාරියේ කට්ටත් ගලවන ඔයා දැක්කද බබා ඊට පස්සේ බබා උත්තර දෙන්නේ ගෑල්ලම යහම පළවෙනි දෙයට නිකන් හරි ඒ උත්තරේ වැරදුනොත් මේ මනුස්සයා ගොළුව කන්න හදනවා අනේ බබා ඔයාට මම කියන එක තේරෙන්නේ නැද්ද ඔමට දැන් ආදරේ නෑ තේරෙන්නේ තමයි ඔහම කතා කරනකොට ඉතින් මම පවන්නේ ඇත්තටම අපි හරි පව් මට ඇත්ත කියන්න පොඩ්ඩක්වත් කට දෙන්නේ නැහැ මේ ඒක නෙමේ ඒ අයිනේ ඒ මිනිහෙද්ද වගේ කතා කරද්දී ලබරා සිස්ට නෑ ඉන්නල් අඩු මෙච්චර වෙකින් කියවන්න පුළුවන් මං ගෑනුන්ට කම් දෙක පුකේ ගහන් තමයි ඉන්න වෙන්නේ බුදුම්බෝ ඉල්ලෙන්නා ගෝල්ෆෙස්